ඉතින් යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න අද මම අරගෙන ආවා නිතරම ලස්සන ගැන හිතන ඔයා වෙනුවෙන්ම කිසිම රසකාරක අඩංගු නැති 100%ක්ම ස්වභාවික කොලජන් බූස්ටර් එකක්. වෙන ලෝකේ තියෙන හැමදේම ගාලා තිබ්බටත් වඩා අඳුරු පැහැයක් අවලස්සනක් මූණට එකතු වෙලා නම් ටික දවසකට මේ හැමදේම මදකට නවත්තලා හොඳ නිදහස් මනසකින් සතියකට 3 පාරක් විතර මේක හදලා බීලා බලන්න. නිදහස් මනසකින් කියලා කිව්වේ මානසික ආතතිය අපේ හෝමෝන වල සමබරතාවයට කෙලින්ම බලපාන නිසා. හදන විදිය බලනින් ගමම මේ දේවල් වලින් අපේ ශරීරයට ස්කින් එකට ලැබෙන වාසි මොනවද කියලා බලමු. බීට්රූට් වල බහුල වශයෙන්ම පවතින්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම ෆයිබර්, විටමින් B, විටමින් C, යකඩ, ඒ වගේම පොටෑසියම් බහුල වශයෙන්ුත් හඳුනාගෙන තිබෙනවා. ඉතින් ඔයා සීනි තියෙන කෙනෙක් නම් බීට්රූට් දිනපතා පාවිච්චි නම් එච්චර සුදුසු දෙයක් නෙමෙයි. කයා රූටින් එකේදී මුලින්ම තියෙන දෙයක් තමයි කියුකම්බර්. කියුකම්බර් වල වැඩි වශයෙන්ම අඩංගු වෙන්නේ ජලය. ඉතින් ඔයාලා දන්නවා ජලය කියන්නේ අපේ ශරීරයට හයිඩ්‍රේෂන් එක පවත්වා ගන්න. ඒ වගේම ඇල්කලයිස් කියන්නේ ඇඟේ ආම්ලිකතාවය වැඩි වුණාම ඒක අඩු කරගන්න ඉතාමත් වැදගත් දෙයක් කියලා. මම එකතු කරගත්ත දේවල් අතර තියෙන දෙයක් තමයි ඇපල්. ඉතින් මේ වෙනකොට වෙළඳ පොලේ විවිධ ආකාරයේ ඇපල් වර්ග තියෙනවා. ග්‍රීන් ඇපල්, රෙඩ් ඇපල්, යෙලෝ ඇපල්, ඔය වගේ විවිධ ඇපල් වර්ග අපිට වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ඇපල් වලින් අපේ ශරීරයට මොනවද ලැබෙන්නේ කියලා. ඇපල් වල කැලරි අඩංගුයි. ඒ විතරක් නෙමේ තන්තු වර්ගත් තියෙනවා. තන්තු වර්ග වගේම බහුල වශයෙන්ම ඇපල් වල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි අඩංගු වෙන්නේ. ඉතින් අපි වීඩියෝ එක බලනින් ගමන්ම ඉඟුරු ගැන චුට්ටක් ඉගෙන ගමු. ඉඟුරු කියන්නේ හෘද රෝග අවම කරගන්න ඉතාමත් හොඳ දෙයක්. මෙහි හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට ඉඟුරු වලට ඉතාමත් හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි බර පාලනයටත් මෙහිදී උදව් කරනවා. බර පාලනයට කොහොමද උදව් කරන්නේ කියන්නේ නිතර ආහාර ගැනීමට තියෙන උවමනාව අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් ඉඟුරු කියන්නේ ඉතාමත් හොඳ ඖෂධයක්. ඒ වගේම අස්ථි වේදනාව සමනය කරන්නත් ඉතාමත් සුදුසුයි. ඒ විතරක් නෙමෙයි ඉඟුරු ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්නත් ඉතාමත් සුදුසු දෙයක් තමයි. දෙහි ගැන නම් ඔයාලා දැනගන්නම ඕනි. දෙහි කියන්නේ සිට්ටෝස් කුලයට අයත් ශාකයක්. මෙහි බහුලවම තියෙන්නේ අපේ ස්කින් එකට අවශ්‍යම දෙයක් වෙන විටමින් C. ඒ වගේම විටමින් B6, විටමින් A, විටමින් E, කැල්සියම්ද අඩංගු වෙනවා. ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ගුණය අතින් ඉතාමත් ඉහළයි. ලොකු කුඩා ભેදයකින් තොරව හැමෝම කන්න වගේම ජූස් හදලා බොන්නත් ආස කැරට් ගැනත් චුට්ටක් හරි අපි දැනගමු. කැරට් වල 80% ප්‍රමාණයක්ම අන්තර්ගත වෙලා තියෙන්නේ ජලය. ඒ වගේම බහුල වශයෙන්ම අන්තර්ගත වෙන පෝෂක පදාර්ථයක් තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. ඒ වගේම තන්තු, ෆයිබර්, ප්‍රෝටීන් මේ දේවල් අඩංගු වෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් අන්තර්ගත වෙලා තියෙනවා විටමින් A. ඉතින් කැරට් ගැන දැනගත්තා වගේම අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ ඔයාලට පෙන්නපු හැම දෙයක්ම හොඳට පිරිසිදු කරලා පොතු ඉවත් කරලා මම පොතු ඉවත් කරේ නම් බීට්රූට් වල විතරයි. අනිත් ඒ වගේ මම පොත පිටින්ම තමයි පාවිච්චි කරන්නේ. හොඳට පිරිසිදු කරලා මේ විදිහට කුඩා කෑබිලි වලට කපලා මම මේක මගේ බ්ලෙන්ඩර් ජාරයකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. ඉතින් මම බ්ලෙන්ඩ් කරගන්න කලින් දෙහි ගෙඩිය හොඳට මිරිකලා ඉවර වෙලා මේකට එකතු කරගන්නවා. ඒ වගේම බ්ලෙන්ඩ් කරගන්න ලේසි වෙන්න මම මේකට ඇති ප්‍රමාණයට වතුරත් එකතු කරගන්නවා. වතුර නම් එකපාර දාන්නේ නැහැ. ටික දාලා. මොකද මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕන හින්දා දෙහිත් දාලා වතුරත් දාලා ටික තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. මම මේකට සීනි නම් එකතු කරන්නේ නැහැ. මොකද සීනි අවශ්‍යම නැහැ. බීට්‍රූට් වලත් පැණි රස ගතිය තියෙනවා. කැරට් වලත් පැණි රස ගතිය තියෙනවා. ඉතින් ඒක නිසා මේක මම සීනි එකතු කරන්නේ නැතුව තමයි හදාගන්නේ. ඔන්න ඔය විදිහට තමයි හොඳට බ්ලෙන්ඩ් කරගත්තේ. ඒ වගේම කියන්න ඕනේ මම මේක පෙරලා මේකේ තියෙන කැලි අයින් කරන්නේත් නැහැ. මේක තව වතුර එකතු කරලා ඉවර වෙලා මම හදා ගන්නවා. ඔයා වැඩට යන කෙනෙක් නම් මේ පල්ප් එක ඔයා අයිස් කියුබ් හදන විදිහට දාලා ඉවර වෙලා ෆ්‍රීසර් කරලා තියා ගන්නත් පුළුවන්. එතකොට ඔයාට අවශ්‍ය වෙලාවට කියුබ්ස් 2-3ක් දාලා මේක හදලා බොන්නත් පුළුවන්. මම ටිකක් හිල් ලොකු ස්ටේනර් එකකින්
මේකට තව වතුර ටිකක් දාලා හොඳට මික්ස් කරලා පෙරා ගන්නවා. නැත්නම් ඔයාට කැමති නම් මේක මේ වගේ කොටන් රෙදි කෑල්ලකින් පෙරා ගන්නත් පුළුවන්. ඉතින් මම පෙන්නපු විදි වලින් කැමති විදිහකට ඔයා මේක පෙරාගෙන හරි පෙරාගන්නේ නැතුව හරි ඔයාට කැමති විදිහට බොන්න හදා ගන්න පුළුවන්. පේනවා නේද රතු පාටට තියෙනවා. ඉතින් මේක ඉතාමත් ගුණයි. ඒ වගේම තමයි මම ඔයාලට දෙයක් කියන්න ඕනේ. මම හැම එකම මේ වගේ අඩංගු දේවල් කියපුවාම සමහර පළතුරු කියලා නැහැ. ගොඩක් දේවල් වලත් කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. ඔයා දන්නවා කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ශරීරයට ග්ලූකෝස් විදිහට තමයි තැම්පත් කරන්නේ. ඉතින් හැම දෙයකම ಗುಣ වගේම අගුණත් අපි දැනගන්න එක හොඳයි. ඔය විදිහට තමයි මම කොලජන් බූස්ටර් එක හදාගත්තේ. ඉතින් මේක ස්කින් එකට මාරම හොඳයි. මම ආයෙ ගුණ ගැන කියන්නේ මම හැම එකක්ම එකින් එකට ඔයාට පැහැදිලි කරපු නිසා ඉතින් කිසිම අසනීපයක් නැත්තම් ඔයා මේකට සතියට දෙපාරක් තුන් පාරක් බිව්වට කමක් නැහැ. ඉතින් ඔය විදිහට හදලා ඉවර වෙලා මම දෙහි ටිකක් එකතු කරගන්නවා. මොකද විටමින් C කියන්නේ මේ හැම පෝෂ්‍ය පදාර්ථයක්ම අපේ ඇඟට ඇබ්සෝඩ් කරගන්න, අපේ ඇඟට ඉක්මනින්ම උරා ගන්න උදව් වෙන දෙයක් තමයි. ඉතින් ඔන්න මම අන්තිමටම මේ විදිහට කප් එකකට දාලා සේව් කරන්න යන්නේ. මං සේව් කරන්න යන්නේ මේක මටම තමයි මයි සෙල්ෆ් එකටම තමයි මම මේක සේව් කරන්න යන්නේ. ඒ විතරක් නෙමේ මොන දේ හැදුවා චුට්ටක් හරි රස බලන චූටි අමුත්තෙකුත් අපේ ගෙදර ඉන්නවා. මම මොන දේ හැදුවත් ඉතින් එයා බලනවා කොහොමද රසද කියලා. ඔන්න ඉතින් පෙන දාන ලස්සන කොලජන් බූස්ට් එක මම ඔයාලට හැදුවා. ඔයාලත් හදලා බලන්න. බලලා ඉවරලා මට කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම දාන්න. වීඩියෝ එකට කැමති නම් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මේ වගේ තව හදන අය ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. මේ වගේම තවත් රසවත් පෝෂණයෙන් ඉහළ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ගිහිල්ලා එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න.